හෙලෝ එන්න හදත් මාත් එක්ක සෝලෝ ඩේට් එකක් යන්න. මම මගේ වැඩවලට කොහොමත් තනියම හිමේ යන කෙනෙක්. හැබැයි මේ සෝලෝ ඩේට් එක මට ටිකක් ස්පෙෂල්. ඒ මොකද කිව්වොත් මේක මම කාලයක් තිස්සේ ආසාවෙන් කරන්න හිතාගෙන හිටපු දෙයක්. ඒ තමයි කැෆේ එකකට ගිහිල්ලා වර්ක් කරන එක. ෆයිනලි මට පුළුවන් වුණා මගේ ඒ ආසාවත් ඉෂ්ට කරගන්න. මම යද්දිම ටිකක් දවල් වෙලා තිබුණ නිසා මට හිතුණා ලන්ච් එකම අරගන්න. මම යාළගෙන් ගත්තේ තායි රයිස් එකක් සහ අයිස් ලැටේ එකක්. කෑම ගැන කියනවා නම් හරිම රසයි. අයිස් ලැටේ එකත් හරිම රිෆ්‍රෙෂින්. මේ වීඩියෝ ක්ලිප්ස් ටික දකිද්දී මට තේරෙන්නේ මගේ නෝමල් ලුක් එක නිකන් මම තරහින් ඉන්න කෙනෙක් වගේ තමයි පේන්නේ කියලා. හැබැයි මම ඇත්තටම තරහින් නෙමෙයි ඉන්නේ. මම ටිකක් බය වෙලා වගේ ඉන්නේ. මොකද මෙහෙම vlog එකක් කරන මගේ first time නිසා. anyways මම මගේ කෑම එක enjoy කරලා ආයිමත් මගේ වැඩ ටික කරන ගමන් තමයි මේ ඉන්නේ. මොකද මගේ රිසර්ච් එකේ මට තව පොඩි වැඩ වගේක් තිබුණා කරන්න. මම ඒකට තමයි එදා එළියට ගියේ. ඉතින් ඔයාලට සෝලෝ ඩේට් එකක් යන්න විතරක් නෙමෙයි යාළුවෙක් වුණත් ඇවිල්ලා රිලැක්ස් වෙන්න පුළුවන් ප්ලේස් එකක් තමයි මේ. මම ගියේ මාළඹේ බැරිස්ටා එකට. ඉතින් මම මගේ වැඩ ටිකක් කරලා කෑමත් එන්ජොයි කරලා මේ ගෙදර යන්න තමයි හදන්නේ. එහෙනම් මේ වගේ ලස්සන vlog එකකින් ඉක්මනටම එන්නම්. Thank you for watching. Bye bye.